හායි කොහොමද ඔයාලට අද නම් ඕඩර්ස් 3ක් එකපාර ආවා. ඒ කියන්නේ මං දාපු ඕඩර්ස් 3කින් පැකේජ් 4කට කැඩලා තිබ්බා එක ඕඩර් එකක්. එහෙම කැඩලා එකට ආවේ ඕඩර්ස් 3ක්. පැකේජස් 3කට ආවේ. ඒ කියන්නේ ඕඩර්ස් 4ක ඒවා කොහොම හරි පැකේජස් 12කට විතර කැඩලා තිනවා. ඒ ඔක්කොම එකතු වෙලා එක ඕඩර් එකක් විදිහට දැන් ඇවිල්ලා තියෙනවා. මේක මුලින් පෙන්නන්නේ මාස්ක් එක මම ගත්තේ නිකන් දැකපු හින්දා අයි මාස්ක් එකක්. ඒක ප්ලාස්ටික් චුට්ට හાર્ඩ් කවර් වලින් ඒක හොඳයි. $1.8යි උනේ. කියන්නේ 300ක වගේ ගාණක් තමයි උනේ ඒක. ඒකේ පරිදි ඉලාස්ටික් නෙමෙයි නිකන් නෝමල් ගැට ගහන්න තියෙන්නේ. පිටිපස්සේ ප්ලාස්ටික් ඉස්සරහා ග්ලිටර් කතින් ග්ලිටර් එක නම් යනවා අතේ ගෑවුනා මගේ. ඒක ෂේප් එකට 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. ග්ලිටර් එක අතේ යනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. නැත්තම් හොඳයි නේද? දැන් මූණට දැම්මම මූණේ ගෑවෙනවා ග්ලිටර් එක. ඩස්ට් එක වගේ නිකන් මේව කරලා තියෙන්නේ මොකද? ඊළඟට මම ගත්තේ ඒක ගත්තේ අර කොරියන් අය පෙන්නන වීඩියෝස් වල ඕක මාස්ක් එක ගහනවා. නිකන් නෝමල් මේ ෆේස් මාස්ක් එක. ඕක ඇප්ලයි කරලා චුට්ටක් වෙලා හිටියාම ඕක ඩ්‍රයි වෙනවා. එතකොට මේ හොදලා දාන්න තියෙන්නේ. ක්ලේ මාස්ක් එක ස්ටික් එකේ නේ එක මම ගාව ක්ලේ මාස්ක් තියෙනවා. මම නිකන් ඕඩර් කරලා බැලුවේ මොකද්ද මේක හොඳයිද කියලා. ඒකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. මොකද නෝමල් මංගව තියෙන ක්ලේ මාස්ක් එක හොඳට මාස්ක් එක හිටිනවා. දැන් මේකේ ගෑවහම අර නිකන් වයිට් කාස්ට් එක අඩුවෙන් හිටින්න දැන් තනින් තන අර නිකන් වතුර ගතිය වැඩි මේකේ. හිටින්නේ නැහැ. මං ගාලා පෙන්නන්න. අනිත් එක මේකේ ගොඩක් තියෙනවා. සාමාන්‍ය ස්ටික් එක මම මේකේ සම්පූර්ණයෙන් ඔක්කොම එළියට අරගෙන බැලුවා. ගොඩක් තියෙනවා. ග්‍රෑම් 40ක්. සම්පූර්ණ එකම මෙච්චරයි ගන්න පුළුවන් එළියට. මේකේ උඩ ක්ලිප් එකක් එනවා. ඒක සීල් කරලා එන්නේ අර එහෙම ගෑවෙනවට. ගෑවහම ලොකුවට මාස්ක් එක අර තික් එකට ගෑවෙන්නේ නැහැ. අර චුට්ට වතුර ගතිය වැඩි වගේ කියලා හිතෙනවා ඕක ගෑවහම. අනිත් එක සාමාන්‍යයෙන් ග්‍රීන් ටී මාස්ක් එක කොළ පාටයි මං ගාව තියෙන මාචා. එහෙම මේක සුදු පාටක් තියෙන්නේ. එහෙම බැලුවොත් මේක චුට්ටක් ක්වොලිටි මදි කියලා හිතෙනවා. ටී-ෂර්ට් එකක් මම ගත්තා. සුදු පාට ලාර්ජ් සයිස් එකකින් ගත්තේ. ඒනට ඒක ටිකක් ලොකුයි වගේ මට. මම සාමාන්‍ය චිනාර එකේ මීඩියම් සයිස් එක අඳින UK 10. මම කෝකටත් කියලා ටිකක් ලොකුවට දැම්මා. මදි වෙයිද දන්නේ නැහැ. මොකද ෆොරින් සයිට් එකක් හින්දා සාමාන්‍ය සයිසස් වෙනස් වෙනවානේ. එතකොට ලොකු උනට කමක් නැහැ කියලා ගත්තේ. ටිකක් ලොකුයි වගේ එක. තාම ඇඳලා බැලුවේ නැහැ. මම වීඩියෝ එකේ අන්තිමට පෙන්නන්නම් මේව කොහොමද ෆිට ඔන් කරාට පස්සේ වෙන්නේ කියලා. මේක නම් අර කට් වර්ක් බ්ලවුස් එක වගේ එකක් ගත්තේ මම ඩෙනිම්ස් වලට අදින්න. වටේ අර නවල මහල නැහැ මේගොල්ලෝ. අර අන්තිමට මම හුඟන්නම් දන්නේ අර අන්තිම අයිනට ගහන මේක ගහලා තියෙන මහුවා. අවුලක්වත් නෑ ඒක.
quality එක නම් ටිකක් හොඳයි තෙමු එකේ. මම Shein එකෙන් නම් order කරලා නැහැ. AliExpress එකේ order කරලා තියෙනවා. මට quality එක හම්බුනේ නැහැ Ali එකේ නම්. තෙමු එක නම් ප්‍රශ්නයක් වුණ නැහැ. මේක නම් අර ස්පොන්ජ් එකක් කියන්නේ ඒක මේ ඕනම තැනක අර දාරවල් වල තියෙන කුණු උනත් අයින් කරන්න පුළුවන් මේකෙන්. ලේසියෙන්ම සිලිකන් වගේ චුට්ට හොඳ තෙතයි ඒක ටිකක් ගන්නකොටම. ඒකේ හැටි වෙන්නේ නැති සාමාන්‍යයෙන් ඔක්කොම ගන්න පුළුවන් කුණු ටික. අස්වල් තියෙන ඔක්කොම ඒකේ දාර කපලා තියෙන්නේ. මේකේ නම් අර මේකප් එහෙම ගියේ නෑ. ඒවා සාමාන්‍ය බෙඩ් ටයිප්ස් වලින් තමයි මම අයින් කරන්නේ. ඒවට මේකප් රිමූවර් ඕනේ නැත්තම් පේනවා ඒව යන්නේ නැහැ එහෙම ලේසියෙන්. මම ඒක ගොඩක් ගණන් මේ වොෂින් මැෂින් වලට දාන පොඩි ටැබ්ලට් එකක් කියන්නේ මේක පෙත්තක් වගේ. ඒක දැම්මහම සුවඳ සමන වොෂින් මැෂින් ඇඳුම් සුවඳ ගහන්න දාන්නේ. මට ඒකේ මේ ඩ්‍රයි ෂීට්ස් වගේ මේක නිකන් ඒක වතුරට දිය වෙනවා මේක. ඔයාලට ගේ මොප් කරන්න ගන්නත් පුළුවන් මේවා. ගොඩක්ම වොෂින් මැෂින් එක ඇතුළට ඇඳුම් ටික දාලා මේකෙන් ෂීට් දෙක තුනක් දාන්න තියෙන්නේ. ඒකට හොඳට සුවඳ එනවා. මම මේකේ ෂීට්ස් 30 තියෙන පැක් දෙකක් ගත්තා. ඔය එකක්. අනිත් එකත් ඇති ඔය කස්සෙම. ඔය අනිත් ටී-ෂර්ට් එක. ඒක මම ගත්තේ මේ ඉස්සරහෙන් ඔය විදිහට ත්‍රිකෝණ විදිහට තියෙනවා. පිටිපස්සෙන් කොටයි එක. ඒක මීඩියම් සයිස් ගත්තේ මොකද ඇඟේ ටයිට් එකට එන්න ඕනේ හින්දා. ඒක ටිකක් ලොකුයි වගේ පේන්නේ නම් බලමු මම අන්තිමට දාන්න ඔක්කොම ෆිට ඔන් කරලා. ටිකක් ලොකුයි වගේ පේන විදිහට නම් ඒකත් හොඳයි. ඉස්සරහෙන් අර ඉරි තුන ටික හයියට තියෙනවා. මෙටීරියල් එක නම් ක්වොලිටි නැත්තෙමත් නැහැ. ටිකක් ක්වොලිටි හොඳ මෙටීරියල් එක. විනිවිද පේන එක ලාවට තියෙනවා වගේ. ඒකත් ප්‍රශ්න නැහැ. ලොකුවට පේන්නේ නැහැ එහෙම. හොඳයි කියලා හිතෙනවා. හොඳට මහලා තියෙනවා අයින් එහෙම. තියෙන වාස් එක හොක මං ගත්තේ කලින් වීඩියෝ බැලුවන දන්නවා ඇති මල් ඇන්තූරියම් පැලේ කියලා ගෙන්නේ මං පැලේ විතරයි වාස් එක මට ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න අමතක කියලා ඒක තිබ්බේ නැහැ. ඒක වාස් එකත් එක්කනේ ඒකක් නෙමෙයි මං ඕඩර් කරලා තිබ්බේ. මේ ඒ හින්දා මං කෝකටත් කියලා ගෙදර තියෙන මල් දාන්න කියලා වාස් දෙකක් ඕඩර් කරා. මේ එකක් අනිත් එක තාම ආවේ නැහැ. මේක සාමාන්‍යයෙන් හයිය ප්ලාස්ටික් එකක් නන් නෙවෙයි. මේක මට චුට්ට හෙලවෙන්න බලනවා. කියන්නේ වැටෙන්නේ එහෙම චුට්ට බරක් දාන්න ඕනේ. මං හිතාගෙන ඉන්නේ ඔකට අර වතුරට දැම්මම ලොකු වෙන බෝල මැජික් බෝල ටිකක් දාලා එහෙම ඕක දාන්න. ඒකට අර ලස්සනට පේනවනේ. මේක නම් අර හීට් පැඩ් එක. මේක මං එකක් ඕඩර් කරා. මට අමතක වෙලා තව එකක් ඕඩර් කරලා දෙකක් තියෙනවා. මම එකයි බැලුවේ ඒගොල්ලන්ට වැරදිලා මට දාලාද කියලා බලද්දි මම පේ කරලා මේකට. ඒකත් හොඳයි. මම කලින් පාවිච්චි කරලා තිනවා. මයික්‍රෝවේව් නම් දාන්න බෑ. මොකද මයික්‍රෝවේව් දාලා තමයි මගේ කලින් එකත් පිපුරුනේ. ඒ කියන්නේ විනාඩි තත්පර 20ක දාන්න පුළුවන්. ඊට එහා දාන්න බෑ. ගොඩක් රත් වුණාම ඕක පුපුරනවා. නැත්නම් ඒකත් හොඳයි. වහන්න අමාරුයි. නැත්නම් ඒකත් හොඳයි. මේ ඕඩර් එකේ තව ගොඩක් බඩු තියෙනවා. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා මෙතනින් ඉවර කරනවා මේ වීඩියෝ එක. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු දෙවෙනි කොටසින්. බයි.